හරි දරුවනේ මම ඔන්න අද කිව්වා වගේම ආවා. ඉතින් අපි මුලින්ම කතා කරන්නේ මම ඉංග්‍රීසි භාෂාව උගන්වනවා හරි අමුතුයි. හරිද? ඉතින් කොළනේ කෙළනේ ඉතින් මම උගන්වනවා හරි අමුතුයි කියන්නේ අමුතු දෙයක් උගන්වනවද නෑ. ඒ දේම තමයි. හැබැයි බොහොම සරලව උගන්වනවා. මතක තියාගන්න මම ග්‍රැමර් කියලා දීලා පටන් ගන්නෙ නෑ. ඒ නිසා අපි පොඩ්ඩක් කතා කරමු. චූටි කාලේ ඔයාට අම්ම එකපාරටම පුතේ මේ ව්‍යාකරණ ටික ඉගෙනගෙන කතා කරපන් කිව්වේ නෑනේ නේද? ඒ වගේම ඔයත් මම ඔක්කොම ව්‍යාකරණ ඉගෙනගෙන සිංහල කතා කරනවා කියලා හිතුවේ නෑ. ඒ නිසා කැඩි කැඩි හරි කතා කරොත් තමයි අපිට මේක ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. මම ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා. ඔයාට සිංහල ලේසියිද? ඔයා කියයි ඔව් කියලා. ඇත්තටම ඔය ඔක්කොම තියෙන ග්‍රැමර් ටික, ඔය ඔක්කොම ව්‍යාකරණ ටික ලියන්න, කියවන්න ඔක්කොම පුළුවන් වෙලාද ඔය ලේසි කියන්නේ ඔයා? නෑ. ඔයා ලේසි කියන්නේ හොඳට සිංහල කතා කරන්න පුළුවන් හින්දා. මතක තියාගන්න. ඉංග්‍රීසිත් කතා කරන්න පුළුවන් වුණොත් ඔයාට ලියන්න කියවන්නත් ඉබේම පුළුවන් වෙන්න පුළුවන්. මොකද ඔයා භාෂාවට ආසාව ඇති වුනහම තමයි මේක හොයාගෙන ගිහිල්ලා ඉගෙන ගන්න. එහෙම නැත්තම් ඔයා කොච්චර පන්ති ගියත් සමහර විට ඉගෙන ගන්න අපහසුයෙන් ඉන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මුලින්ම ඇති කරගන්න ඕනේ ඉගෙන ගන්න දේ ගැන ආසාව. ඒ ආසාව ඇති කරගත්තට පස්සේ ඔයා හොයාගෙන ගිහිල්ලා ඒක ඉගෙන ගන්නවා අනිවාර්යයෙන්ම. ඉතින් අපි අද මුලින්ම අපෙන් පටන් ගමු. මගෙන්. මේ මම myself එකක්. හිතන්න මගේ නම මම ඔන්න මගේ නම කියලා මෙහෙම myself එකක් කියලා දෙනවා. right? චූටි බබෙක් ගමු. හරි. එතකොට එයාගේ විස්තර කියලා මම කියනවා myself එකක්. එතකොට මතක තියාගන්න my name is කියලා ගන්න පුළුවන්. හැබැයි ඒ චූටි බබාලට. ඒ නිසා අපිට ගන්න පුළුවන් ටිකක් ප්‍රොෆෙෂනල් විදියට මම. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ නෑනේ පුතේ මේ මගේ නම ටෙෂානි එහෙම කියලා කියනවාද? මගේ නම කවින්දු. මගේ නම සෙනිදි එහෙම කියලා කියනවාද? මගේ නම කියලා චූටි කාලේ නම් කියනවා. ඇහුවාම ඔයාගේ නම මොකද්ද? මගේ නම මෙන්න මේකයි. මෙන්න මේකයි නෙමෙයි. මගේ නම සෙනිදි. මගේ නම ජනක. මගේ නම ජනිත්. මගේ නම මිහිකා. ඔය වගේ නම් කියනවා. හැබැයි ටිකක් ලොකු වුණාම කියන්නේ ඔයා කවුද? මම සෙනිදි. මම කසුන්. අන්න ඒ වගේ ඉංග්‍රීසි වලත් ලොකු වුණාට පස්සේ ඔයාට කියන්න පුළුවන් I am සෙනිදි. I am සෙනිදු. තේරුණාද? එහෙම නැත්නම් ඔයාට කියන්න පුළුවන් I'm සෙනිදි. හොඳට කට ඇරලා කියන්න පුතේ. I'm සෙනිදි. I'm සෙනිදි. I'm සෙනිදු. I'm කසුන්. I'm කසුනි. මෙන්න මේ වගේ. හරි? මම කසුනි කියන එක තමයි ඒ කියන්නේ. ඊළඟට ඔයාට සාමාන්‍ය වාක්‍ය 5ක් විතර තමයි අද මම මේ වීඩියෝ එකේ කියලා දෙන්නවට. ඊළඟට ඔයාට කියන්න පුළුවන් ඔයාගේ වයස කොහොමද කියන්නේ? I am 15 years old. I am 15 years old. මට 15යි නම්. එහෙනම් දාන්නේ කොතනටද? I am කියලා දැම්මා. ඔයාගේ අවුරුදු ගාන දැම්මා. ඊට පස්සේ years old කිව්වා. කොහොමද කියන්නේ? I am කියලා දැම්මා. ඔයාගේ අවුරුදු ගාන දැම්මා. ඊට පස්සේ ඒකට එහා පැත්තෙන් years old. I am 15 years old. I am 23 years old. මෙන්න මේ වගේ. හරිද? ඊළඟට නම කිව්වා. ඊට පස්සේ වයස කිව්වා. මගේ ගම කියමු බලන්න. I live in කියන්න. ගම කියනකොට I live in ගල්පොත්තේ පොළ. අන්න ඒ වගේ. I live in කැබැල්ල විට. I live in වාරිය පොළ. මෙන්න මේ වගේ. හරි. එතකොට ඔයාලගේ ගම කියන්නේ කොහොමද? I live in කියලා දාලා ඔයාගේ ගම කියනවා. එහෙම නැත්නම් ඔයාට මෙහෙම කියන්න පුළුවන්. I am from Kurunegala. I am from Colombo. තේරුණාද? I am from දාලා ඔයාගේ ටවුන් එක එහෙම නැත්නම් නගරය කියන්න පුළුවන්. තේරුණාද? හරි. එතකොට මුලින්ම මම මොකද කිව්වේ? නම කිව්වා, වයස කිව්වා, ඊළඟට මොකද කිව්වේ? ගම නේද? ගම. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මම කවුද? දැන් සමහර වෙලාවට නම් තියනවා මේ අපි කියමුකෝ කවීෂ. කවීෂ කියලා කිව්වහම කවීෂා. ෂා කියලා කිව්වත් සිංහලෙන් ඇලපිල්ලක් එනවා. හැබැයි ඉංග්‍රීසියෙන් කවීෂ ලියන්න තියෙන්නේ කවීෂා ලියන්න තියෙන්නේ බොහෝ දුරට එකම විදියකටම තමයි. හරිද? මේ වගේ ගැටලු එනවා. අර ෂාද ෂද කියලා හොයාගන්න බෑ.
හරිද? ඊට පස්සේ බිනාරාද බිනරද කියලා හොයාගන්න බෑ. දැන් ඒ හින්දා අපි දාන්න ඕන අපි කවුද? I am a good girl. I am a good boy. ඒ වගේ දාන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට දාන්න පුළුවන් මොකද්ද? වයස කිව්වා, ගම කිව්වා, නම කිව්වා, ඊළඟට මම කවුද කියලා කිව්වා. ඊට පස්සේ අපි වාක්‍ය 5ක් විතර කියලානේ කිව්වේ නේද? ඒ නිසා ඊට ඉස්සෙල්ලා අපි වාක්‍ය 5ක් කිව්වට අම්මගේ තාත්තගේ නම එහෙම කියන හැටි ඉගෙන ගමු. හරි? My mother is රූපිකා. My father is ජයලත්. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දරුවෝ. සමහර ළමයි mother name is කියනවා. එහෙම mother name is father name is කියන්න බෑ දරුවෝ. එහෙනම් කියන්න ඕන mother's name is. father's name is. fatherගේ නම. motherගේ නම. අම්මගේ නම. තාත්තගේ නම. තේරුණාද? හැබැයි ප්‍රශ්නයක් තියෙනවා කිව්වේ. ඔයිට වැඩිය ලේසියිනේ mother is කියලා දැම්මම නේද? ඔයක පැටලෙනවා නම් mother's name is කියලා mother name is කියලා ලියන එකයි ඔය දෙක පැටලෙනවා නම් හරියම මේක mother's name is උනත් ඔයාට පැටලිලා mother name is ලියනවා නම් ඔයාට කරන්නේ තියෙන හොඳම දේ තමයි mother is කියලා දාන්න. Mother is Rupika. My mother is Rupika. My father is Jailat. Like that, okay? Like that කියන පුතේ අන්න ඒ වගේ. අන්න ඒ වගේ. තේරුණාද? ටික ටික කතා කරන්න ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්න හැම වචනෙම පාවිච්චි කරන්න. මේ ඉගෙන ගන්න හැම වචනෙම ඔයාලගේ එදිනදා ජීවිතයට පාවිච්චි කරන්න. තේරුණාද? ඊට පස්සේ අපිට කියන්න ඕන අපි කවුද වෙන්න කැමති. කොහොමද කියන්නේ? මම මෙන්න මෙයා වෙන්නයි යන්නේ. I want to be a doctor. මම ඩොක්ටර් කෙනෙක් වෙන්නයි යන්නේ. I want to be a doctor. මම ටීචර් කෙනෙක් වෙන්නයි යන්නේ. I want to be a teacher. මෙන්න මේ වගේ. හැබැයි ඔයා AEIOU කියන වවල් අකුරක් ඉස්සරහට වවල් සවුන්ඩ් එකක් ඉස්සරහට තියෙන noun එකක කෙනෙක් වෙන්න යනවා කියනවනේ මෙන්න මෙහෙම. English teacher. E කියන සවුන්ඩ් එක තියෙනවා නේද? එතකොට ඔයාට be a දාන්න බෑ. be an English teacher කියලා කියන්න වෙනවා. හැබැයි ඒ ක්‍රමය කියලා දෙන්නේ මම දීර්ඝව ඉස්සරහට. දැනට මතක තියාගන්න ඔයාට vowel sound එකක් තියෙන ඒවා ඉස්සරහට දාන්න වෙන්නේ n. හරිද? ඒකත් හොමම මතක තියාගන්න. අපි මුලින්ම යමු I myself එකට. I'm නම කිව්වා. ඊළඟට I'm වයස දැම්ම years old. I'm වයස දැම්ම years old. Next one. ඊට පස්සේ කියනවා ගම. I'm from කුරුණෑගල. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මොකද්ද? I live in වාරියපොළ. මේ ක්‍රම දෙකටම කියන්න පුළුවන් ඔයාගේ ගම. හරිද? ඊළඟට අපි කිව්වා my mother නේද? My mother is රූපිකා. අම්මගේ නම දාගන්න. My father is ජයලත්. තාත්තගේ නම දාගන්න. next one. අන්තිමට මම ඔයාට කියලා දුන්නා. ඔයා කවුරු වෙන්නද කැමති කියලා කියන්න. මොකක් වෙන්නද කැමති? I want to be a doctor. I want to be an English teacher. and කියලා දැම්මේ තියෙන sound එක තියෙන නිසා. තේරුණාද? I want to be a doctor. I want to be an English teacher. ඔය and දාන්නේ ANN. AND යන්නේ එහෙම නෙමෙයි. ANDN කියන්නේ සහ. තේරුණාද? පුංචි ටිප්ස් ටිකක් කියලා දුන්නා. හැබැයි මේ වීඩියෝ එක වාට කීප සැරයක් බලන්න පුළුවන් නම් හරි. එකම පාරක් බලලා කැච් කරගන්න පුළුවන් හරි. ඔයාගේ බේසික් එකේ ඔයාගේ ඉංග්‍රීසි දැනුම බේසික් එක හොඳට හරි ගස්ස ගන්න පුළුවන්. ඉතින් ගිහින් එන්න